side. ඔව්. අය පස්සේ වේව් එක ඉවර වෙන්න යන්නේ. සෝන් එකට අවිල්ලනේ තියෙන්නේ. පස්සේ වේව් එක මෙතනින් ඉවරයි. ඔය හරින් ඉවර වෙන්න යන්නේ. ඒක තමයි මෙයා මේ දඟලන්නේ මෙතන මේ ඉන්ඩි ඩයගනල් එක හදලා තියෙනවා. සෙනසුරාදා දිනේද දවස් දෙකේ ඩ්‍රොප් එකක් කළා මෙන්න මේ හැරින් විතර මාකට් එක පටන් ගන්නවා. ගැප් එකක් එක කඩා වැටේ කියලාද කියන්නේ? ඔව් මේක එනවා මෙතන එන්ඩින් ඩයගනල් එකක් හැදලා තියෙනවා. එන්ඩින් ඩයගනල් එකක් හදනවා කියන්නේ ලොකු සෙල් එකක් බලාපොරොත්තු වෙන්න කියලා. එහෙම තියෙන ටීලියට් එක වල දැන් ඕන්නම් මේ කවුද අපේ සමින්දයි කියන්න ඔයාගේ ශිල්ප ටික මෙතන සෙල් එකක් හොයන්න පුළුවන්. එතන කන්ෆර්මේෂන් එකක් ගන්න මේක සෙල් වෙනවද නැද්ද? එතන වම් පැත්තේ ප්‍රශ්නයක් තියෙනව නේද? වම් පැත්තේ කිසිම දෙයක් නැහැ නේද අපිට? ඔව් මේ වම් පැත්තේ මොකුත් නැහැ. ATH යන්නේ තියෙන්නේ. ඔව් ඕල් ටයිම් හයි එකක් තියෙනවා. ඕල් ටයිම් හයි එකක්. ඕකේ ඒ වගේ වෙලාවට ICT වල හරි SMC වල හරි මොකද කරන්න තියෙන්නේ? නෑ මම මෙහෙම කියන්න. මල්ලි ඕක ඔය කවුන්ට් පහ පොඩ්ඩක් zoom කරන්න. කවුන්ට් පහ විතරක්. පොඩි 1 minute දාන්න. හරි ඒක ගන්න අර පේන විදිහට හරියට. කොතනද? නෑ ටිකක් හරියට පේන විදිහට chart එක තාම දැන් ඕකේ. ඔය 1 3 5 බලන්නකෝ. 1 3 5 ගත්තාම මෙතන නිකන් රෙසිස්ටන්ට් එකක් හැදිලා තියෙනවනේ. ආව රෙසිස්ටන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ 2 4 යා කරන්නකෝ 1 3 5 ගත්තත් යා කරත් මේ chart pattern එකක් විතර හැදෙනවා. අයියා වාට ඒක ඕක සෙල් එක chart pattern එකක් තමයි ඕක. සාමාන්‍ය සෙල් chart pattern. ඕක පහ ගොඩක් වෙලාවට දැන් ඕක close වෙන්න කලින් එකේ උඩට වික්කයක් ගහවි. එක කඩාවි. කඩලි වල පල්ලෙහාට මාකට් එක වැටෙන්න ඕන. වැටෙනකොට කන්ෆර්මේෂන් එක තමයි හතරෙන් පල්ලෙහා හොඳ කැන්ඩල් එකකින් බ්‍රේක් අවුට් එකක් දෙන්න ඕන. දුන්නාට පස්සේ මැදින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් බ්‍රේක් බ්ලොක් එකකින් හරි මොකකින් හරි සෙල් එක. ඔක තමයි කන්ෆර්මේෂන්. වෙන කිසිම දෙයක් නැහැ. මේ ලෙවල් හරි සරලයි. එකකින් බ්‍රේක් කරන්න ඕනේ. බා කැන්ඩල් බ්ලොක් ඩී එකකින් අන්දාට වගේ ගහයිද? අන්දාට එච්චර දුර යන්න බෑ. එච්චර දුර කියන්න බෑ. ඉතින් ඒක එච්චර දුර යන්න විදිහ දැන් මේ එලියට් අර මේ රවුන්ඩ් නම්බර් සීන් එකකුත් තියෙනවා නේද මොකක් කරේ මම. ඒ සයිකොලොජි නම්බර්ස් නේ. ඒක සයිකොලොජි නම්බර්ස් අන්න. සයිකොලොජි නම්බර්ස්. මේ ගෙනවා මේ. ඔව් ගෙනවා පේනවා. ඔක මම එක්සිට් වෙලා තියෙන ට්‍රේඩ් එකේ. මම එක්සිට් වුණා. සෙල් එකක් ගන්න තිබුණොත් මම ගන්න පෙන්නුවේ නෑ. දැන් ඉතින් අදට ඇති කියලා නිකන් හිටියා. අයියා ඔය එතනින්ම ගන්නවත් සෙල් එක එතෙන්ද එල්ලෙනවද? ඒ කියන්නේ කන්ෆර්මේෂන් ඒ කියන්නේ අර මම ඔයා බලන්න තියෙනවා. මම බලන දේවල් වලට 1 මිනිත් වලින් මම එතනින් ගන්නවා ට්‍රේඩ් එක. ගන්නවා. උඩින්ම. දැන් මේ වෙලේ ගන්න බෑ මොකද මම මෙතන කතා කරද්දි මෙහෙම කරද්දි මට ફોකස් කරන්න බෑ. ඒක හරි. ඒත් 1 මිනිට් එකේ මට නම් තේරෙන්නේ නැහැ තාම ඔයාට එතන එන්ට්‍රි එකක් පුළුවන්ද කියන එක. නෑ මම 1 මිනිත් වල ට්‍රේඩ් කරද්දි මම ගොඩක් වෙලාට ගන්නෙ මම RSI එක මම කියන්නේ moving average ටික බලනවා ඒවත් එක candlestick pattern සහ Fibonacci level එකක් ඒ ඒරියා එකට මට time frame එක set වෙනවා නම් golden market එක වගේ හතරෙන් පල්ලෙහා ලස්සනට කැන්ඩල් එක ක්ලෝස් වුණොත් අන්න එන්ට්‍රි එකකුත් අපිට යා දීගෙන යන්න අර FPG එකක් ඉතුරු කරා නේද එතන FPG එකක් තියෙනවද මට පේන්නේ නැහැ ඒක FPG එකක් තියෙනවද කියලා තුනේ ලික්විඩිටි අරන්නේ තියෙන්නේ තුනේ ලික්විඩිටි අරන් තියෙන්නේ තුන ගත්තා තුනේ අරන් තියෙන්නේ සමහරට අපිට සෙල් එකක් බලන්න පුළුවන් විය තුනේ FPG එකේ මැදින් සහ උඩින් අර මේ පස්වෙනි එකේ අර පල්ලෙහා දෙන සිංක් පොයින්ට් එක කඩලා ඒක MSS එකක් විතර ගන්න පුළුවන්ද පුළුවන් ඒක තමයි කිව්වේ මල්ලි ට්‍රෙන්ඩ් ලයින් එක අදින්නකො 2.4 යා කරලා කීයයි කියේ 2.4 ඒක බ්‍රේක් වෙලා තියෙනවා ඔව් බ්‍රේක් වෙලා තියෙනවා ඒක පෙන්නන්න ඕනේ සාර FPG එක ටච් කරානේ FPG එක නාර්නේ කැන්ඩල් වික් එකටම ගහන්න එතකොට ඒක බලන්න පුළුවන් හතරේ වික් එක ගහන්න හතරේ වික් එකෙන් උඩගෙන ඒවා ගහලා දෙන්න
බොඩි එකකින් නෙමෙයි නිකන් වික් කරලා තමයි ගියේ. උදේට මේ RSI divergence එකක් තියෙනවද දන්නේ නැහැ. අයියා ගත්තේ නැහැ පේනවද ලික්විඩ් ස්විප් එකක් කරලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මම එකයි කිව්වේ අර ගහන්න කියලා වික් එකට ගහපුවහම මේ කැන්ඩල් බොඩි එක ක්ලෝස් වුන්නේ නැහැ වික් එකක් ගැහුවේ. ක්ලෝස් ඔව් උතන පැනික් කරනවා. ඔන්න පැනික් සෙලින් පැනික් බයින් තමයි ඔය වෙන්නේ දැන්. ඔව් මේ ටයිම් එකත් දැන් උතන කියන්නේ මොකද්ද මේ දැන් ඔය කට්ටිය හිතනවා දැන් ඔන්න පල්ලෙහා ලික්විඩ් ගත්තා මේක අප් වෙන්න යන්නේ. අන්න ගන්නවා. ඊටසේ උඩ ගිහලා වික් එකක් ගහපුවම නෑ මේක සෙල් වෙන්න යන්නේ. ආයෙ ගන්නවා සෙල් එක. ඒක තමයි කරන්නේ. තමයි කරන්නේ. ඒ 60යි ගහනවා. අර පැත්තෙන් ලොස් පිට ක්ලෝස් කරනවා ආයෙ එකක් ගන්නවා අර පැත්තෙන් ආයෙ එහෙම තමයි. මිනිස්සුන්ගේ මොලෙත් එක්කනේ සිතුවිලිත් එක්ක තමයි ඒගොල්ලෝ ගේම ගහන්නේ. ඔව් අනිත් ඒ තමයි මම දැක්ක දෙයක් තමයි මට තේරුණ දෙයක් ගොඩක් වෙලාට නිව්යෝක් ටයිම් නිව්යෝක් එකේදී ටිකක් ට්‍රේඩ් කරන්න ලේසි. අනිවාර්යයෙන් වොලටිලිටි මේවා වැඩිනේ අයියා. ඒ කියන්නේ මාකට් එකේ මූව්මන්ට් වැඩි. මූව්මන්ට් වැඩි. ඉක්මනට ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්ත හැකි. ඔව් දැන් මේ වගේ ටයිම් දැන් මේ ටයිම් කොහොමද දැන් මෙතන දැන් දඟලන විදියට පේනවා. හරි අපහැදිලි වෙනවනේ. ඒ කියන්නේ දකින්න පුළුවන් නමුත් අර ලන්ඩන් එකටත් වඩා නිව්යෝක් එක ගොඩක් හොඳයි ට්‍රේඩ් කරන්න. දැන් ලන්ච් ටයිම් වගේද නිව්යෝක් එකේ? ඔක්කොම ඉවර වෙලා තියෙනවා. දැන් ඉවර වෙලා තියෙනවා ඔක්කොම. ඉවරයි. දැන් එයාලගේ ලන්ච් ටයිම් වුණාට අද සෙනසුරාදා හවසනේ. සිකුරාදා හවසනේ. කාලින්ද අයියේ වා මේ RSI divergence බලද්දි මේ හරියට පීරියඩ් එක බලන්න. කීයද දාන්නේ? මම RSI සාමාන්‍ය මේක යූස් කරන්නේ. සාමාන්‍ය මේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් යූස් කරන්නේ. මොකුත් මාරු කරලා නෑ RSI එක. සාමාන්‍ය ඒකේ divergence වැඩ කරන්නේ මේ higher time frame එකේද 1 minute වගේ ගොඩක් වැඩ කරනවද? මෙහෙමයි. මම සාමාන්‍ය high time frame එකේ ඉඳන් බලනවා. ඒකේ divergence load වෙමින් තියෙනවා නම් ඒකත් ඔළුවේ තියා ගන්නවා. 1 minute වල divergence එකටත් ඒ area වල Fibonacci එතකොට මට මොනවාද moving average candlestick pattern ඒ chart pattern ඒ ගානට set වෙනවා නම් මට ඒක ඇහැට පේනවනේ. සකස් කරලා මම 1 minute වලින් trade එක කරගන්නවා. දඩෝරියන් ගාලා කැන්ඩල් එකක් වැටෙන්න ඕන පල්ලෙහාට දැන්. ඔව් අරක බ්‍රේක් කරානේ. නෑ ඒක බ්‍රේක් කරේ නෑ. ඊට වඩා දෙයක් උතර කරලා තියෙනවා. ඒ කියන්නේ අර ඇතුලේ හිතෙන්නේ නැති එකක්. ඒ කියන්නේ අපිට පේන්නේ නැති ටයිම් ෆ්‍රේම් වල එකක් උතන තියෙනවා. ඒ කියන්නේ උතන බලන්න 4යි 5යි ඇස්සේ අපිට ගන්න පුළුවන් මේ shift එකක්. හරිද? මෙතනද? මෙතනද කිව්වට මට දැස එකක් නම් කොහෙවත් පේන්නේ නැහැ. ඔව් පේන්නේ නැහැ මොකද මේ මගේ සිග්නල් සවුත් වෙයි මම හිතන්නේ. ඇත්තට කිව්වොත් මම ওই වගේ වෙනකොට මම කැමති නෑ ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ මට ඔය වික් එකක් ගහලා ගියා කියන්නේ මම එතනින් එහාට ආයෙ ට්‍රේඩ් එක දිහා බලන්නත් හදන්නේ. ඇයි? මට 4න් පල්ලෙහාට හොඳ කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වුණා නම් අන්න මගේ ඔළුව සැටිස් අන්න මම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. ඔය වගේ වෙනකොට ගන්න හිතෙන්නේ නැහැ. කියන්නේ ඔළුවට ලොකු අදයන්නේ. කොහේ යයිද දන්නේ නැහැ කී ඉන්න තමයි. ස්ට්‍රෙස් ඊට පස්සේ. ඔව් දැන් ඇත්තට ස්ටොප් ලිමිට් ඕඩර් එකක් දාලා තිබ්බනම් ඕඩර් එක දැන් මෙහාට පටන් ගන්න. ට්‍රේඩ් එක. ඔව්. වික් එක ඇවිල්ලා අල්ලගෙන ගියේ. ඔක පල්ලෙහාට ගියොත් දෙක දිහාට වගේ ආයිනේ ලික්විඩ් තියෙන හින්දා. එහෙම යන්න බෑ. කොහොමද යන්න තියෙන්නේ? එච්චර දුර යන්න බෑ මාකට. යයි අද හෙට නෙවෙයි. ඒක අදී සෑහෙන කාලයක්. අද හොඳයි නේද? අද රෑ 11 වෙනකොට ඉන්නවා සෑහෙන පිරිසක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9ක් ඉන්නවා. මගේ account දෙකක් තියෙනවා. ඔව් ඒ 10න් එකක් අඩු කරා. මේ අර හෂාන් කට ඇරියේ ඒ කට ඇරන් මේ මචං මොකක් කර ගියපන්කෝ බං අපිම කන්න සමිත් දේශාන් ගගන හලෝ මගේ රත්තර යාළුවෝ අපෝ අනුරාධපුරේ උන්නම් ඔහොමමයි කතා කරන්නේ. කතා කරන්න ඕනේ. මගේ රත්තර යාළුවනේ කොහොමද වැඩ? හේයි හේයි
අපි අර නිකන් මේ මොකාගේද හෙළුවගේ එක වැටෙනකම් බලන් ඉන්නා වගේ. හෙළුවගේද මොකාගේද වැටෙනකම් බලන් ඉන්න. ඒක මාර සීන් එකේ. මම ට්‍රේඩ් කරේ නැතත් ඇත්තට බොලුවට මාර මේකක් දැනෙනවා. ඒ කියන්නේ මේකත් එක්ක ඉන්නකොට මේ අර ට්‍රේඩ් කරා වගේ තමයි මේ ඔව් මේ ඇක්ටිව් chart එක දිහා බලනකොට හ්ම් ඊළඟට පේන්න ගන්නවා. දැන් බ්‍රේක් බ්ලොක් එකෙන් පේන්න ගන්න දිනේ ඊයේ කියලා දීපුවා. ඔව් මට BPR ඊනෙදුත් පෙවුණා. ඊනෙදුත් පෙවුණා කිව්ව එක. කැම්පස් එකේ කට්ටිය ඇහැරලා ඉන්නේ තමයි. අපි ඇහැරිලා ඉන්නේ. අපි සාමාන්‍ය දාගත්ත එකමාරක් වෙනවා. ඔව් පට්ටදවල් උඹලා රිදිනවද බා එකමාරේ ඊයා. ඊට පස්සේ උදේ 9:00 විතර ඇහැරෙන්නේ. මේ සමිත් මල්ලි ඔව් අයියේ. ඔයාලා ගෙවල් කොහෙ? මං අනුරාධපුර ගලෙන්බිදු නැරේ. ඔව් අනුරාධපුර මං කාර කියපු ගන්න මේක ගැහුවා කැන්ඩල් එක. වෙන්න මොකක්ද වෙනවා මේ? ඔන්න ගියේ. මොකද්ද මෙතන ඉන්නවා තව අනුරාධපුර එක්කෙනෙක්. ඒකයි මං කිව්වේ. කවුද? ඔය කතා කරන එක තමයි. අනුරාධපුර කොහෙද? යාපනයේ යන්දිද? උඹ මා පහු ආපනේ යන්දි. මම දන්නවා. අපනේ යද්දි හුවක් කියහම මට ඇහෙන්නේ. කාට ළඟම ඉන්නේ. ඒ කියන්නේ එතන කිට්ටු ඉන්නේ. ඔව් එතන වැලමැදලු ඉන්නේ. ගලෙන් බෙදුනේ බලන් හිටියට ඒ 4යි 5යි අතර බලන්න 4යි 5යි අතර shift එකක් කරලා තිනවා. ඔතන ඔකට අර ඔතන කියන ෆැක්ටර් කතන්දරයක් ඔතන එන්නේ 4යි 5යි අතර ලෝ එකක් තියෙනව නේද? පේනවද? 4යි 5යි අතර කර්සර් එක දකුණු පැත්තට එන්න ඕන. මේකේ කර්සර් දකුණට එන්න. ඔතන. ඔය තියෙන්නේ. ඔන්න ඕක. ඊට පස්සේ ඔය දුන්නේ අන්න ඒ FPG එකෙන් තමයි එන්ට්‍රි එක ගියේ. ඒ FPG එකෙන් තමයි එන්ට්‍රි එක ගියේ. ඒකයි මං කිව්වේ ඔතනින් දෙඩින් ගාලා ගහන්න ඕන සෙල් කන්ඩලයක් කියලා කිව්වේ ඒකයි. ඔන්න එන්ට්‍රි එක දිඩි පිටි ගාලා ගහද්දි යන විදිහ පේනවනේ. ඒ එන්ට්‍රි ගත්ත කවුරුත් නැද්ද? නෑ මොකෙක්වත් ගන්න නෑ ඕක. ඔන්න බලන් ඉදි ලයිව් ට්‍රේඩින් කියන්නේ ඔය තමයි. මගේ මේ බයි එක මේ ගැලවුවා. ඒක හොඳයි අයියා. හොඳ තීරණයක් ඒක. බයි එක ගැලවුවා. දැන් ඔන්න ඔය FPG එකෙන් ආය උඩ යන්න පුළුවන්. මෙතනින් ඔය ඔච්චර කඩා වැටෙන නිවුස් එකක් කරමක් කරන්නේ නෑ නේද? නෑ දෙයියෝ ඒ පැටර්න් එක. දැන් පැණි දැන් ඔයාලට තේරුණාද FPG එකේ දැන් උතන අපි මහා ලොකු දේවල් කරාද දැන් අපි බලවුවද? නෑනේ. chart pattern එකක් තියෙනවා. liquidity previous high එකක liquidity sweep එකක් කරලා තියෙනවා. fractal choch එකක් දීලා තියෙනවා. FPG එකේ entry තියෙනවා. entry උතන නෙවෙයි මල්ලි ඔයා දාලා තියෙන තර නෙවෙයි උඩින් FPG එක උඩ FPG එක. ඔයා දාපු තැන නෙවෙයි. SL එක පහෙන් තියන්න ඕනේ. SL එක පහෙන් තියෙන්න ඕන. entry point එක යන්න ඕන උඩට. FPG එකේ mid එකට. මගේ විදියට නනේ. මේ හරි. උඩට mid එකට අන්න හරි එලකිරි. ඕක තමයි entry. හරි දැන් හරි ලේසි බං අර මන් දන්නේ බොච්චර කවුන්ට් එක දඟලන වෙලාවේ හරි ලේසි entry එකක් ගන්න එක. බලපන් යකෝ ස්නයිපර් එන්ට්‍රි ඕක මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාහන් group දෙකට. Telegram එකට ඒකට. ඕනේ මේක මම රෙකෝඩින් දාලා මේක නෑ මේක රෙකෝඩින් දාලා තියෙනවා මම. මේක රෙකෝඩින් දාලා තියෙන මේක දාමු අපි. අදත් KFC යනවා. මතකද KFC සීන් එක ඇවිලිල්ල. අපි ඊළඟට try කරන්න ඕන මේ entry අපි ගන්නවා ඊළඟට. ඔව්. අනිවා ගන්නවා. ඒක තමයි වෙන්න ඕනේ ඊට පස්සේ. මාරවාඩ voice එකක් දැම්මේ. ඔයාලා මේ entry place කරන වෙලාවක් තියෙනවා මොකක් හරි session එකකදීද නැත්තම්
නෑ තාම එන්ට්‍රි ගත්තේ නැත. ඇත්ත කියන්න බෑ එකක්වත් එන්ට්‍රි ගත්තේ නෑ. එන්ට්‍රි ගත්තේ නෑ ETH එකේ එන්ට්‍රියක් ගත්තා Ethereum එකේ. කියනකොට වෙන එන්ට්‍රි ගත්තේ නෑ අපි. මම මේ නෝට් එක අර පල්ලෙහාගේ ආර නෝට් එකක් ගත්තා. තිබ්බනේ. ඔව් ඔයා ගත්තා ඒක. මම මට ඒක මේ දෙකම ගත්තා. 3 එකයි 4 මේ 5 එකයි දෙකම ගත්තා. මට වෙන්නේ ඔය බලන් ඉන්න විදිහක් නෑනේ. නිසා ගත්තේ. මේ අපි එන්ට්‍රි ගමු. එන්ට්‍රි ගන්න කලින් පොඩ්ඩක් ඔලුවට දාගමු මොකද්ද අපි කරන්න කියන එක. ඇත්තටම බය නැතුව එන්ට්‍රියක් ගන්න පුළුවන් තැනක් හදාගත්තාම හරි ලේසියි වැඩේ. අපි මේ පොඩ්ඩක් අයියත් අර කරනවාගේ ප්‍රයාස් ටිකක් තියෙනවානේ forex BTC ethereum මේ ටිකේ මේ ඒ ක්‍රිප්ටෝ නම් කොහමද වීකෙන්ඩ් එකේ යනවානේ ටිකේ නියම් ඊළඟ වීක් එකේ කොහම ඇදෙයිද කියලා පොඩ්ඩක් බලාගෙන යන්න අද සෙට් BTC එකේ තියෙනවා BTC එකේ ඔය ටෙලිග්‍රෑම් එකේ දාලා තියෙන පින් කරලා තියෙන ඕන්න පින් මැසේජ් වලට යන්න BTC එක මම අප්ඩේට් එක දීලා තියෙනවා. ඒ අප්ඩේට් එක තාම රන් වෙනවා. BTC එකේ දීප්තු එක දැන් කවද්ද දුන්නේ ඕක දැම්මේ ජනවාරි 12 වෙනිදා දාලා තියෙන ඒක තාම රන් වෙනවා. මේ අපි හෙට ඇනලයිස් එක ගහමු. හෙට නෙවෙයි ඉරිදර ගහමු. මොකද ඉරිදර තමයි ඔක් ගහ ගන්න ඕනේ වීකෙන්ඩ් එකනේ. ඒකට තමයි අපි ගහ ගන්න ඕනේ සන්දා ඉඳන් ඕක වෙන්න ඕනේ. දැන් හෙටත් අපි ගමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම දවසක ඕනම වෙලාවක මේ මම මේකේ ඇඩ්මින් තව ඕන කට්ටිය කියන්න මේකේ ඇඩ්මින් මම දාගෙන යන්න ඕන කෙනෙකුට එතකොට මේකේ ලයිව් ගන්න පුළුවන් ඕන වෙලාවක ඉන්නවද ඇහුවා සෙට් වුණා Taman දන්න දේවල් ෂෙයා කරගත්තා. හැබැයි ඕව අස්සට රින්ගනවා අර අයියා කිව්වා වගේ කාවින්ද අයියා කිව්වා වගේ මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් උඹේ සල්ලි දීපන් මචං මම ගහලා දෙන්නම්. හරිද? ඔව් මම ඕන තරම් ඉන්නවා. හරිද? ඒවට අහු වෙන්නේ නැතුව ඕන මගුලක් කරගත්තට කවන්නේ. කියන්නේ මට තියෙන එකම මේක තමයි මේ වගේ කියන්නේ කමියුනිටි එකක් හදන එක. එකට එකතු වෙලා ගේමක් ගන්න. ඒ කියන්නේ තනියම මේක ගහන්න හරි අමාරුයි. ඒක ස්ට්‍රෙස්ෆුල්. කාවින්ද අයියාගෙන් ඇහුවොත් කියයි ඒක කොච්චර ස්ට්‍රෙස්ද කියලා. එයා තනියම ගේම මේක ගහනකොට කොච්චර ට්‍රේඩ් එකක් දාපම කොච්චර ස්ට්‍රෙස්ද කියලා. හැබැයි කට්ටියක් ඉන්නවනේ හරි ලේසියි. ලේසියි. කියන්නේ මම දකින්න නැති වැරද්ද තව කෙනෙක් දකිනවා. අනේක එතනදී තියෙන්නේ අපිට අර ස්ටොප් ලොස් එක ගොඩාක් අඩු කරගන්න පුළුවන්. මොකද කට්ටියම කතා බහ කරද්දී මම දකින්න නැති වැරද්ද තව කෙනෙක් දකින්න පුළුවන්. මම නොදකින්න පැත්ත. අන්න අර කුඩේනවා. සමින්ද අයියා අර අතන හැරුණේ OB එකකින්ද 1 minute එක මෙතන රෙසිස්ටන්ට් නේ අර අතුපාඩ කැන්ඩල් එක මෙතන කලිනුත් මාකට් එක නටලා තියෙනවා මේක ආව ගියා ආයේ මගේ අරකේ ලැප් එකේ සිග්නල් මොකක් හරි ඉෂුවක් ගියා. මම කිව්වේ මේ කියන්නේ අපි හැමෝටම මේ එකතු වෙන එකේ තියෙන වාසිය තමයි පැය 24 වෙනි තියෙන වැඩ ASCII. එක්කෙනෙක් පිළිත් මහන්සි වුණොත් ඒ පැය මොය හැමෝටම ඒ කියන්නේ පැය 10ක වැඩ කරා වගේ තමයි. ඒ කියන්නේ 10 දෙනෙක් එකතු වුණොත් එහෙනම් පැය 10ක වැඩ කරා වගේ තමයි. ඔව් මිනිස් පැය වලින් ගත්තොත් නම් ඒක එහෙම